අපි ගෙවපු ටැක්ස් එකට මොකද වෙන්නේ? ඒක ටැක්ස් රිෆන්ඩ් එකක් විදියට ගන්න පුළුවන්ද? ඉන්නකොට ඔයාලා කොච්චර කාලයක් වැඩ කරන්න ඕනේද ටැක්ස් එක ගන්න? නැත්නම් ඔයාලා රුමේනියාවෙන් වෙනත් කන්ට්‍රි එකකට මාරු වුණොත් ඔයාලා ඒ ටැක්ස් එකට මොකද වෙන්නේ? හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් අද ඉඳලා මම පොඩි තව මිනි එපිසෝඩ් සීරීස් එකක් අරන් එන්න සූදානම් වෙනවා. ඉතින් ඒකේ ඇත්තටම ඉන්ක්ලූඩ් වෙන්නේ රුමේනියාවට එන්න සහ රුමේනියාවේ ඉන්න ඔයාලට මොනවා හරි රුමේනියාවේදී යම්කිසි දෙයක් කරගන්න ඕන වුණොත් ඒකේ ලීගල් සයිඩ් එක කොයි වගේද කියලා සහ අපේ රුමේනියාවේ අපි වැඩ කරන ජොබ් එකට ඒකේ කොයි වගේ ඉෆෙක්ට් එකක් තියෙනවද කියලා අපි ඒක වැරදි විදිහට කරවති. ඒ හින්දා මුලින්ම ඔයාලා හැමෝම සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම දිල්ෂාන් කොඩිතුවක්කු. ඉතින් එහෙමනම් අපි යමු එපිසෝඩ් එකට. ඉතින් ඔයාලා හැමෝම රුමේනියාවට එන්නේ දහසක් හේන පොදි බැඳගෙන. ඉතින් ඒ හේන කොහොම හරි මල්පල ගන්න බලාපොරොත්තුවෙන් තමයි ඔයාලා හැමෝම රුමේනියාවට අඩිය ගහන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා රුමේනියාවට එන අයට ගොඩාක් දෙනෙක්ගේ බේසික් සැලරි එකක් අපිට ලංකාවේදී ඒජන්සි එකෙන් කියනවා. සාමාන්‍යයෙන් අපිට 4050ක ග්‍රොස් සැලරි එකක් සහ 2570ක වගේ නෙට් සැලරි එකක් එයාලා අපිට රුමේනියාවට එන්න කලින් එයාලා අපේ ඇග්‍රීමන්ට් සයින් කරලා අපි එයාලත් එක්ක මෙන්න මේ විදිහයි වැඩ කටයුතු වෙන්නේ කියලා ඒජන්සි එකෙන් අපිට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ග්‍රොස් සැලරි එක කියලා කියන්නේ ඔයාලට හම්බ වෙන සියලුම සැලරි එකේ එකතුව. ඒ කියන්නේ ඔයාලා ගන්න OT ඊට පස්සේ ඔයාලා වැඩ කරන දේවල් මේ සියලුම සැලරි එකේ සියලුම කොටස් ටික එකට එකතු වුණාට පස්සේ එන සැලරි එක තමයි ග්‍රොස් සැලරි එක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේකෙන් 45%ක් 45% කියන්නේ ලොකු ප්‍රමාණයක් ගවර්න්මන්ට් එක අපෙන් ටැක්ස් එකක් විදියට අයින් කරනවා. ඉතින් ඊතර පස්සේ ඒ 45%ක ටැක්ස් එක අයින් කරාට පස්සේ තමයි අපිට 55%ක වගේ මුදලක් තමයි අපේ අතර ලැබෙන්නේ. ඉතින් ඔයාලා රුමේනියාවට ආවට පස්සේ බලනවා ඇති ඔයාලට පේ ෂීට් එකක් හම්බුනහම මේකේ ලොකු ගාණක් කියලා අපිට පේ කරලා තියෙනවා. නමුත් අපිට හම්බ වෙලා තියෙන්නේ යම්කිසි ප්‍රමාණයක්. ඉතින් ඒක හැදෙන්නේ මෙන්න මේ රුමේනියාවේ තියෙන ටැක්ස් සිස්ටම් එකත් එක්ක. ඉතින් ඒක ටිකක් අනෙක් යුරෝප රටවල් වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් තමයි මේ රුමේනියාවේ තියෙන ටැක්ස් පර්සන්ටේජ් එක. ඉතින් ඒ වගේම තමයි සමහර කට්ටිය කල්පනා කරනවා ඇති රුමේනියාවෙන් අයින් වෙලා යනකොට මේ ටැක්ස් එකේ අපේ අතට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඇත්තටම කිව්වොත් රුමේනියාවෙන් අයින් වෙලා යනකොට අපිට ටැක්ස් එක අතට ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒක අපේ ගොඩාක්ම නෙගටිව් පොයින්ට් එකක් මේ රුමේනියාවට එන අයට. රුමේනියාවෙන් බැහැර වෙලා යනකොට අපි අර 45%ක ප්‍රමාණයක් හැම මාසෙම ගවර්න්මන්ට් එකට ටැක්ස් ගෙවපුවා අපිට නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැති එක. ඉතින් ඒක ඇත්තටම ලොකු නෙගටිව් පොයින්ට් එකක්. මෙන්න මේ පොයින්ට් එක ගැන තමයි මම අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම පෙර සඳහන් කළා වගේම රුමේනියාවේ අපි උපයන සියලුම ඉන්කම් එකට තමයි ටැක්ස් එක ඉන්ක්ලූඩ් වෙන්නේ. අපි මේ රටින් පිට වෙලා යනකොට අපිට ඒ සල්ලි ආපහු ගන්න බැරි වුණත් ඒ සල්ලි වලින් අපිට විශාල පහසුකම් ප්‍රමාණයක් රුමේනියාවේ ගවර්න්මන්ට් එක විසින් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ මොනවද කියලා. පළවෙනිම දේ තමයි හෙල්ත් බෙනිෆිට්ස් එක. ඉතින් මේක ටැක්ස් සිස්ටම් එකේදී හඳුන්වන්නේ CASS කියලා. ඉතින් ඔයාලා පේ ෂීට් එකක් අතට ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් CAS එක මෙන්න මෙච්චර ප්‍රමාණයක් පර්සන්ටේජ් එකක් ඔයාලගෙන් රිඩක්ට් කරලා තියෙනවා කියලා. ඉතින් රුමේනියාවේ ජීවත් වෙනකොට ඔයාලා ටැක්ස් ගෙවන නිසා, ඒ කියන්නේ ටැක්ස් එකේ CASS කියන කොටස ඔයාලගෙන් රිඩක්ට් වෙන නිසා ඔයාට රුමේනියාවේ රජයේ රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ දේ නිසාම ඔයාලටම වෙන්නු ෆැමිලි ඩොක්ටර් කෙනෙක්, ඒ කියන්නේ පවුලේ වෛද්‍යවරයෙක් ඔයාලට රෙජිස්ටර් කරගෙන එයා හරහා ප්‍රතිකාර ගැනීමේ හැකියාවකුත් මෙන්න මේ CASS එක ගෙවන නිසා අපිට ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඕනෑම හදිසි අවස්ථාවකදී ඕනෑම හදිසි අසනීපයකදී රෝහල් වලින් ඔයාලට ප්‍රතිකාර 100%ක් නොමිලේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. තවත් අවස්ථාවක් ගැන කිව්වොත් නිදන්ගත රෝග ඔයාලට කීර්ති විහිදලා තියෙනවා නම් ඉතින් ඒවට ප්‍රතිකාර ගන්නකොට රජයෙන් මේ සඳහා විශාල මුදලක් රජය විසින් දරනවා ඔයාගේ නිදන්ගත රෝගවලට බෙහෙත් ලබා ගැනීමේදී. ඊළඟට අපි කතා කරමු ඊළඟ බෙනිෆිට් එක ගැන. මේක තමයි අපේ විශ්‍රාම වැටුප ගැන. ඉතින් මේක ටැක්ස් සිස්ටම් එකේදී හඳුන්වන්නේ CAS කියලා. ඉතින් කලින් අපේ සෞඛ්‍ය රක්ෂණය ගැන හඳුන්වන්නේ CASS කියලා. නමුත් මේක හඳුන්වන්නේ CAS කියලා. ඉතින් ඔයා රුමේනියාවේ වැඩ කරන කාලය ඔයාගේ අනාගත විශ්‍රාම වැටුපට ගණනය වෙනවා.
ඒ කියන්නේ ඔයා රුමේනියාවේ වැඩ කරන හැම අවුරුද්දක්ම ඔයාගේ අනාගත විශ්‍රාම වැටුපට කරන ඉතිරියක් විදියට සලකන්න පුළුවන්. ඒ වගේම ඔයා හදිස්සියේ හරි හිතුවොත් ඔයා රුමේනියාවේ ඉන්න කැමති නැහැ නමුත් වෙන යුරෝපා රටක ගිහිල්ලා ඔයා සෙටල් වෙනවා කියලා කිසිසේත් බය වෙන්න එපා. ඔයාට මේ රුමේනියාවේ වැඩ කරපු කාල සීමාවට අදාළව විශ්‍රාම වැටුප ඔයා ඒ ඉන්න රටේ අදාළ කාල සීමාවෙදී ඒ කියන්නේ විශ්‍රාම යන අවශ්‍ය කාල සීමාවෙදී ඔයාට ඒ වැටුපත් එකතු කරලා තමයි ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකට අපි කියන්නේ EU Social Security Coordination කියලා. ඉතින් මීළඟ බෙනිෆිට් එක ගැන කතා කළොත් ඒක ගොඩාක් වටින බෙනිෆිට් එකක්. ඉතින් මේකට අපි කියන්නේ unemployment benefit කියලා. ඉතින් ඒ කියන්නේ රැකියා විරහිත දීමනාව. හදිස්සියේ හරි ඔයා වැඩ කරන සේවා ස්ථානය වහලා දැම්මොත්. එහෙම නැත්නම් ඔයා මේ සේවා ස්ථානයෙන් ඔයාව අයින් කරොත්. හැබැයි ඔයා රුමේනියාවේ ගවර්න්මන්ට් එකට ඔයා ටැක්ස් ගෙවලා තියනවා නම් ඔයා බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාලට unemployment benefit එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා රජයට බදු සල්ලි ගෙවලා තියෙන කාල සීමාවට අනුව ගවර්න්මන්ට් එක විසින් ඔයාට යම්කිසි මුදලක් ලබා දෙනවා ඉතිරි කාල සීමාව ජීවත් වීම සඳහා. ඒ වගේම තව benefit එකක් තියෙනවා. මේක තමයි sick leave pay. ඒ කියලා කියන්නේ අසනීප නිවාඩු වලට මේගොල්ලෝ ගෙවනවා. බැරි වෙලාවක් ඔයා අසනීප වෙලා ඔයාට ලොකු කාලයක් වැඩට යන්න බැරි වුණොත් ඔයා මෙඩිකල් සර්ටිෆිකේට් එක ඉදිරිපත් කළාට පස්සේ රජය හරි එහෙම නැත්නම් ඔයා වැඩ කරන ආයතනයෙන් හරි නැවතත් ඔයාට ගෙවීමක් සිදු කරනු ලබනවා. ඉතින් රුමේනියාවේ වැඩ කරද්දී අපි මේ ගෙවන ටැක්ස් එකෙන් අපිට යන් රටින් පිට වෙනකොට ඒ ටැක්ස් එක ටැක්ස් රිෆන්ඩ් එකක් විදියට අතට ගන්න බැරි වුණාට රට ඇතුළේ ජීවත් වෙනකොට ඔයාලට ලොකු බෙනිෆිට්ස් ප්‍රමාණයක් රුමේනියා ගවර්න්මන්ට් එක විසින් හදලා දීලා තියෙනවා ඒව පාවිච්චියට ගන්න. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේම ඔයා දිගටම යුරෝපා රටක රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා නම් මේ ගෙවන ටැක්ස් එක ඔයාගේ ඉදිරි අනාගතයට ලොකු ආයෝජනයක් කියලා අමතක කරන්නත් එපා.